මේ තියෙන්නේ ගලගෙදර කපොල්ලේ තත්ත්වේ. මේ කිලෝමීටර් 6-7ක් පුරාවට සම්පූර්ණයෙන්ම මේ විදිහට ගෙවල් ඇලි ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ පාරේ මේ පැත්තේ තියෙන ඔක්කොම ගෙවල් ටික ඉස්සරහින් හොඳට තිබ්බට පිටිපස්සෙන් සම්පූර්ණ ඇලි ඇවිල්ලා ඒ ගෙවල් විනාශ වෙලා තියෙන පිටිපස්සලා. එතකොට සම්පූර්ණ ගලගෙදර මැටි බොක්ක ගලගෙදර ඉඳලා අරමෙ කඩේ ඉඳලා මැටි බොක්ක හරියට යනකම් පාර සම්පූර්ණයෙන්ම මේ වගේ තමයි තියෙන්නේ. දැන් ඔයාලට ඔප්ෂන් එකක් තියෙනවා කඩු ගන්නාවත් පැය 24 පුරාවටම ඕපන්. එතකොට ගලගෙදර පාර වගේම කඩු ගන්නාව පාරත් පාවිච්චි කරන්න. මොකද මේකේ සමහරක් තැන් තියෙනවා එක ලේන් එකයි තියෙන්නේ මේ පාරේ. එතකොට ඒ ලේන් එකෙත් යටින් කඩාගෙන ගිහලා දෙනවා. ඒකට ඒ වගේ තැන් බොහොම අවම විදියට පාවිච්චි කරලා පාරවල් දෙක ෂේප් එකේ පාවිච්චි කරන්න.